Hi guys. ඔන්න ඉතින් මේ වීඩියෝ එකෙන් ගෙනාවේ වෙනස්ම වීඩියෝ එකක්. ඒ කියන්නේ challenge වීඩියෝ එකක්. ඔයගොල්ලෝ හැමෝම කරලා ඇති ගැහණු පිරිමි මල් පළතුරු කියන ගේම් එක. ඉතින් අපි හිතුවා ඒ ගේම් එක පොඩි challenge එකකුත් එක්ක වීඩියෝ එක කරන්න ඕනි කියලා. මෙයාගේ නම ටින්ටින්. මෙයා ඇවිල්ලා ජුජි. හරිද? ඉතින් ඒක අපි වීඩියෝට කියන නම. ඇත්තටම නම් නෙමෙයි. ඉතින් අපේ රුලයිස් ටික කියන්නේ නීති රීති ටික කියන්න මම අපේ අක්කට කියනවා. දැන් මොනවද නීති? දැන් මට නීති රීති ටික තමයි අපි මට දැන් මතක නෑ. දැන් අපි මතීෂටම ගියමු නීති ටිකක් කියන්න කියලා. අපි මේ ගේම් එක ස්ටාර්ට් කරන්නේ මෙන්න මේ බොටල් එකෙන් තුඩු තියෙනවා. ඒකෙන් අපි තෝරලා තමයි මේ ගේම් එක පටන් ගන්න. ඉතින් මේ ගේම් එකට අපි අකුරු ටිකයි ගත්තේ. හැම අකුරම ගත්තේ සමහරක් ඒවල අකුරු වලින් ගම් එහෙම නැති නිසා. ඉතින් මම ස්ක්‍රීන් එකේ දාන්න ඒ අපි තෝරගත්ත අකුරු ටික. ඔව් දැන් අපි මිනිත්තු දෙකක් ඇතුළත තමයි එක අකුරකින් ගැහණු පිරිමි මල් පළතුරු සත්තුගම් කියන ඒ මාතෘකා යටතේ අපි වැඩ කරගෙන යන්නේ. ගේම් එක කරන්නේ. එතකොට දැන් මේ එක්කෙනෙක්ට දෙනවා මේ බොටල් එක හොලවලා ඒකෙන් එන අකුරක් ආවට පස්සේ ඒක තමයි අපි දැන් ලියාගෙන යන්නේ. ඊට පස්සේ මිනිත්තු දෙකෙන් ඒක ලියලා ඉවර වෙන්නත් ඕනේ. ඒක බැරි වුණොත් බැරි වෙච්ච කෙනාට මිනිත්තු දෙකෙන් පස්සේ ලියන්න බෑ. ඇත්තටම පෑන එහෙම පැත්තකින් තියලා අකුරු ඊට පස්සේ අපි ලකුණු දාගෙන යනවා. ඉතින් පෙරදුට කෙනාට ඔයගොල්ලෝ දන්න ඇති දැනටමත් thumbnail එකේ දාලා ඇති. සින්දුවකට නටන්න අපි තෝරලා දෙන සින්දුවකට. ඉතින් අපි වැඩි කතා නැතුව යමු අපේ වීඩියෝ එක. හරි ඔන්න දැන් අපේ පළවෙනි chance එක තියෙන්නේ අපේ ජුජි අක්කට. ඉතින් බලමු අපේ යාට මොන අකුර හම්බ වෙයිද කියලා. ඇස් දෙක ආවා. ඔයගොල්ලෝ බලන්න. ඔව් ඇස් දෙක ආවා. මොන වගේ අකුරක් හම්බෙයිද දන්නේ නැහැ. දැන් එයාගේ වාසනාව මත තමයි මේ අකුරු තේරෙන්නේ. මොන අකුර හරි ඔන්න අරගත්තා. හම්බෙලා තියෙන අකුර හරිම වාසනාවන්ත අකුරක්. උයන්න තමයි හම්බෙලා තියෙන්නේ. ඉතින් දැන් අපේ ගේම් එක ස්ටාර්ට් කරන්න ඉන්නේ. උයන්න හම්බෙලා. හරි. ඔව් උයන්න තමයි මුලින්ම හම්බෙලා තියෙන්නේ. මිනිත්තු දෙකක් ඇතුළත ලියන්න අපි ටයිමර් එකක් තියාගන්න ඕනේ. හැබැයි හොරෙන් බලන්න බෑ. ඉතින් අපි මේ අකුර අයින් කරගන්නවා. හොරෙන් බලන්න බෑ. ඔයාලට පේන ඇති මිනිත්තු දෙකක් තමයි අපි තියාගත්තේ. මිනිත්තු දෙකක්. අපි ටයිමර් තියලා තියෙන්නේ. මොන්න දැන් පටන් ගන්න යන්නේ. බලන්න බෑ මන්ද. ඔව් හොරෙන් බලන්න බෑ. උයන්නනේ. දැන් උයන්න තාම නෑ. තියෙන්නේ. තාම ටයිමර් එක දැම්මේ නෑ පොඩ්ඩක්. ඔන්න 1යි 2යි 3යි. බලන්න. උයන්නේ පළතුරක් නෑනේ. ආ දින. හරි. මේක සපතකිනේ. උයන්නේ සපෙක්. සපෙක්. හරි. ගමක් උයන්නේ ගමක්. ස්ටොප්. හරි. තප්පර 38යි ළමයි ගියේ මට. මමත් ලියලා ඉවරයි. උයන්න තප්පර 38යි ගියේ. දැන් තියෙන තප්පර 30ක් කාලයක් තප්පර 30ක් ඇතුළත දැන් ඉතින් මෙයා ලියන්න ඕනි. ඒ වෙනවත් දන්නේ ඔයගලන්ට තප්පර 30ක් ඇතුළත තමයි ලියන්න වෙන්නේ. දැන් 18යි 17යි 16යි දැන් 15යි 14යි 11යි 10යි 9යි 8යි 7යි 6යි 1යි 1. අපි ගන්න එහාට
දැන් බලමු අපි ලියලා දෙන්නේ මොනවද කියලා. දැන් ලකුණු දෙනකොට තියෙන්නේ දෙන්නෙක් ගාව එකම දෙන්නා එකම දේ ලියලා same තිබුණොත් වචන පහයි. ලියලා තිබුණොත් ලකුණු එක්කෙනෙක්ට 5යි. එතකොට හරියට ලියලා දෙන්නා හරියට 10යි. ලියලා තිබුණා වෙනස් විදිහට ලියලා තිබුණා ලකුණු 10ක් හම්බෙනවා. එහෙනම් බලමු මොනවද ලියලා තියෙන්නේ. මෙහෙ පැත්තේ තන් කියන්නේ. ගැහණු. ඔන්න දැන් අපි ගැහණු කෙනෙක් බලන්නේ. බලමු මතීෂ ලියලා තියෙන ගැහණු කෙනාගේ නම. උවිනි. අනේ මම ලියලා තියෙන්නේ. උදේ වත් ලියලා ඉන්නේ නේද? නෑ උදේ යන්න. උදේ යන්නේ. බලන්නකෝ මෙයා ගෑවනේ. අයියෝ. එහෙනම් අපි දෙන ලකුණු 5 හම්බ වෙන්නේ. එතකොට ජුජීට හම්බ වෙනවා ලකුණු 10. 10යි. එතකොට දැන් අපි බලමු. අයි අපි කිව්වේ 10යි. හරි දැන් අපි කමන්නේ 10ක් බලමු. දාගන්න අපි වාගෙන. පිරිමි කෙනාගේ නම මොකක්ද කියලා. මං උතු. උමාෂ. උපුල්. ඉතින් ඔන්න මේ ඔයගොල්ලන්ගේ අර නම ලකුණු 10 හම්බ වෙනවා. ඔයගොල්ලන්ගේ නමුත් මේ වීඩියෝ එකෙන් කියවෙනවා අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. ඔව් කමෙන්ට් එකක් දාන්න. උඩ වැඩියා මල. තුන්දේ නාම ලියලා තියෙන උඩ වැඩියාමල. උඩ වැඩියාමල විතරයි තියෙන්නේ. ඇත්තට උයන්නේ නැහැ නේද? උයන්නෙන් තියෙන මල් ටික කමෙන්ට් එකක් දාගෙන යන්න. එතකොට අපිට එකක් මතක තියෙනවා. එහෙනම් ලකුණු 5 ගන්න තමයි තුන් දෙනාටම හම්බ. දැන් මම ලියලා තියෙන තුක් කියලා. උක් කියලා ලියලා තියෙන ගස් කැලන උක් කියලා ඔය? නම විතරයි. හරි මෙයා ලියලා නැහැ මෙයා. ලියලා නැහැ. ඩිජිට ලකුණු 0යි. එතකොට අපි දෙන්නට 5 5. ඉතින් දැන් එළිය වහිනවා මේ සද්දයක් අඩු වෙයි. වහිනවනේ. අඩු වෙනවා නෑ. හරි. එතකොට අපිට සත්තු වලට උලම. දැන් බලමු. උලම මම ලියලා තියෙන උකුඩුවක්. ඒක හරි. ජුජි ලියලා තියෙන උකුස්සා. මේ ඌරාගොඩ කියලා ලියන්නේ. ලකුණු 10 බැගින් 3 දෙනාට. එතකොට ගමක් දැන් බලමු. මොකද්ද ලියලා තියෙන්නේ? මම ලියුවේ ඌරාගොඩ. අයියෝ ඌරා. මම දන්නේ නැහැ ගමක් තියනවාද කියලා එහෙම එකක්. ඌරාගොඩනේ. ඌරාගොඩ ඌරු තොටම. මේ දැන් අපේ මේ දන්නේ නැහැ ඌරාගොඩ එකක් කියලා තියෙනවා කියලා. එහෙම එකක් තියනවාද කියලා ඌරා ඔයාලා පොළ කියන්න. තියෙනවා. ඌරාගොඩ. ඌරාගොඩ ඒ කියන නිසා ඒකට ලකුණු දෙන්නේ නැහැ. බින්ද. එහෙනම් මේ දෙන්නටම බිංදු 2යි. මට හම්බ වෙනවා ලකුණු 10ක්. ඔන්න දැන් ඊළඟ chance එක තියෙන්නේ මට දැන් 5 minutes later. ඔන්න අපේ අක්ක බිසි වෙනවා. කෝල් එකක් ආපු අදහස් දුන්නානේ. එයාගේ මේ බණ්ඩගේ. හරි. ඔන්න දැන් මේක ඉවර. දැන් අපි කරන්නේ දැන් මට තියෙන්නේ හොඳේ. බලමු මට හම්බෙන වාසනාවන්ත අකුර මොකක්ද කියලා. කියලා ඉන්න ඕනේ. ඒක ඇල්ලස් දෙක ගන්න. ඔන්න දැන් අපේ මතීෂ ගන්නවා. ඔයාලට පේනවා ඇති වාසනාවන්ත අකුර මොකක්ද කියලා අපි බලමු. මොකක්ද අකුර? ගයන්න ආවේ ගයන්න මේ. ඉතල උයන්න ආවේ දැන් අපිට ගයන්න දැන් තියෙන්නේ ගයන්න. අපි බලමු කවුද ඉක්මනටම ගයලා ඉවර වෙන්නේ කියලා. 1යි 2යි 3යි. හරි. ඉක්මනටම ලියලා ඉවර කරලා. තප්පර 7යි. ඔය තප්පර හදන්න ඉන්නේ. හරි. ඉවරයි. නවත්තන්න. හරි. අපි ලියලා ඉවරයි නේද? ඉවරයි. මට දෙකක් ලියන්න බැරි වුණා. හරි. ඔක්කොම. දැන් මතීෂට තමයි ඉතින් නටන්න වෙන්නේ. අපි දැන් බලමු අපේ ලකුණු ප්‍රමාණය.
ඔන්න දැන් ඉන්නට කියන්නේ නැත්නම් වීඩියෝ එකක් කරනවා. ගනුකි. ගයනි. ගගනි. මම ගා. ගගනි ඔයා ගයන්න. 10යි. 10 බැංගෙන් තුන් දෙනාටම. ගගනි ලියලා ගෙප්පුවා. ගාවින්දු. ගයේෂ්. ගයාන්. මම ගයම් කියන්න ආයේ. ගයන්. අනිත් ඒවා නෑ. එතකොට මලක් අල්ලිද. ගැට පිච්ච මල. ගස් ලැබු මල. එකක් මලක්. ඔඩෝ ගස් ලැබුවම තේරුණාද? එතකොට පළතුරා ගඩි ගුඩා. ගඩු ගුඩා. එතකොට ලකුණු 5 බැංගින් තමයි අපි දෙන්නටම හම්බ වෙන්නේ. මතීෂ ලියලා නෑ මලකුයි පළතුරුයි. සතානම් මට ඕලේට ආවෙත් ගිරව. ගෙම්බා. ගාවේ. ලකුණු 10 බැංගින් තුන් ඊට දෙනා. පස්සේ ඊට පස්සේ මම ලියලා තියෙන්නේ ගල් හින්න කියලා ගම. ගල් ඉන්න. ගල් හින්න. කිය. ගම් පහ. ගම් පොළ. Few moments later. හරි. දැන් මගේ වාරේ. ඔන්න දැන් තුන්වෙනි රවුන්ඩ් එක. මම තමයි අකුරක් ගන්න හිතාගෙන ඉන්නේ බලමු මට මොන වගේ අකුරක් එයි. හොඳට හොලවනවා. ඔච්චර හොලවන්නේ. නේ පේන්නේ නැහැ. බලමු මගේ වාසනාව. ඇත්ත එක මම. මට පේන්නේ කොහෙද තියෙන්නේ මගේ අතට. අත දාන්නත් බැහැ. හොඳම අකුරක් හම්බෙලා තියෙන්නේ ඊයන්න. දැන් අපිට මුලින්ම හම්බුනේ උයන්න, ඊට පස්සේ දෙවෙනියට හම්බුණා ගයන්න. දැන් තුන්වෙනියට අපිට හම්බෙලා තියෙන්නේ ඊයන්න. හරි. ඔව්. ඊයන්න. ඔන්න දැන් එක තැනදී අපි ආයන්. අපි යමු එන්න. අම්මාලා. යන්න තින්නේ 1යි 2යි 3යි. ඔන්න ඒක නම් මතක් වෙන්නම නෑ මට. පළතුරු තමයි නැත්තේ. ඒක නම් එන්නෙම නෑ ඔළුවට යන්නේ මලක්. තව තප්පර 30යි තියෙන්නේ. තප්පර 30යි තියෙන තව තප්පර 25යි. දුජී ලියලා ඉවරද? නෑ. තව කවුරුත් මේ පාර ලියලා ඉවර නෑ. මට හම්බෙලා තියෙන හොඳම අකුර තමයි. යන්නේ නෑ. නෑ කියන්නේ කොහොමද තවද යන්නේ මලකුණ නෑ වලදුරකුණ තව තප්පරයයි ඉවරයි. ඉවරයි. අපි දැන් බලන්න කියලා තියෙන ඒවා මම මලක් කියලා නෑ පළතුරක් කියලා තියෙනවා. ඉමාෂා කියලා තමයි දැන් මම ලියලා තියෙන්නේ. ඉමාෂාලා ඉන්න අය කමෙන්ට් එකක් දාගෙන යන්න. ඔය ඉෂි ඉෂි ඉෂිනිලත් කමෙන්ට් කරන්න. ඉෂිනි හරි මම ඊට පස්සේ ඉද්දෝද මට නිකන් හිතට ආවා ඉතින් ඉඳුවර කියලා. මල්ලි මාෂ්. ඉද්ද මල අයියෝ නෝට අපි මලක් ලියලා නෑ මායි මතීෂා දෙන්නම ලියලා නෑ ජුජි ලියලාද? ඔව්. ජුජි ලියලා මොනවද ලියලා තියෙන්නේ? ඉද්ද මල. ඉද්ද මල කියලා ලියලා තියෙනවා. එයාට ලකුණු 10ක් හම්බ වෙනවා. පළතුරු. ඊයන්නෙන් පළතුරු. මල්ලි. සතා තමයි ඉත්තෑව සතා අපි ලියලා තියෙන්නේ ඉබ්බා. මල්ලි ඉබ්බා. ඒකනේ අපි දෙන්නම ඉබ්බා ලියලා තියෙන්නේ ලකුණු 5 ගානක් දෙන්නට. මට 10ක් වෙනවා ඊට පස්සේ ගම එංගිරිය. ඉබ්බන් කටේ. මම ලියගෙන ඔන්න ඉතින් දැන් අපි යමු හතරවෙනි රවුන්ඩ් එකට. Few moments later. කොලයක් ගන්න වෙනවා. දැන් නේද මොමනේද? අපි බලමු ජුජිගේ වාසනාව මේ පාර.
වාසනාවන්ත අංකය අපි අංකේ නෙමෙයි අකුර. ලා යන්න. දැන් තියෙන්නේ ලා යන්න. අපිට තියෙන්නේ දැන් ලා යන්නෙන් අකුරු ලියන්න. ලා යන්නෙන් නම් තියෙනව නේද? ඔන්න ස්ටාර්ට් කරන්න යන්නේ. 1යි 2යි 3යි. ස්ටොප් මම ලියලා ඉවරයි. ඉතින් දැන් මේ දෙන්න තමයි ඉන්නේ. තව තප්පර තියෙන්නේ 55යි. දැන් බලමු අපි මේ දෙන්න මොනවද ලියයිද කියලා. දැන් කවුද බලමු ජුජීද ඉවර කරන්නේ මතීෂද ඉවර කරන්නේ. තව තප්පර 40. පළදුරන්නේ නේද? තව තප්පර මම ලියන එකක් ඒක හරියට දන්නේ. ඔය මොනිටර් දේව තමයි. තව තප්පර 30යි තිබ්බේ. දැන් තව තප්පර තියෙන දැන් තප්පර 20යි හරියටම. තප්පර 20යි. තප්පර 15යි දැන්. 10 9 8 7 6 5 4 3 2 1 ඉවරයි. අයියෝ. දෙන්නම නවත්තන්න. ඇයි දැන් කියන්නේ ලවිත්මා ලලිතා ලිතුමිර ලවන්‍ය ලාඩප්පා මල ලිලි මල ලාවුළු මල පළතුරු ලබ් ලාවුළු ජුජී ලියලා නැහැ අපි දෙන්නට 10 10 මේ ලබ්බු පළතුරන්නේ ඔව් ලබු කියන්නේ පළතුරක් ඉතුරු ඒවා නැහැ ලූලා ලූලා කියන ලකුණු 5යි ලුණුගම ලෙල්ලු පිටිය ලකුණු 10 දෙන්න හම්බෙනවා අපි දැන් බලමු ලකුණු එකතු කරලා යාළුවනේ 10, 20, අකුණු ගහනවා ඒ නිසා අපි හිතුවා ඉක්මනට මේක කරන්න ඕනි කියලා වහිනවත් එක්ක හොඳටම ඒ නිසා 55ක් වම්ලා මට නම් 40 දින්න ලැබුණා හොඳටම දැන් අකුණු ගහනවා මේ අපි හිතුවා ඉක්මනට මේක කන්ටිනියු කරන්න යනවා කියලා ජයග්‍රාහී අකුරක් ලැබෙන්න ඕන කියලා මම ප්‍රාර්ථනා කරනවා බලමු ලයිට් මොඩ් දැම්මොත් සර්විස් ගන්න ලයිට් මොඩ් දැම්මොත් data off කරලා එත් එක අපි දැන් විනාඩි දෙකක් ඇතුළත තමයි මේක කරගන්නේ. දැන් ඊළඟ අකුරෙන් අපි කරන්නේ. මොකද්ද දැන් මොකද්ද අකුර දැන් මොකද්ද අකුර ආයෙමත් මේ බලන්න නම් ලයන්නමයි හම්බෙලා තින් මට වැරදිලා වැරදිලා අකුර අරගෙන ඉවරලා ආපහු ඒකටම දාලා වැරදිලා. ආයෙසරයක් බලමු. බලමු මතීෂගේ වාසනාවන්ත අකුර හයන්නේ 6 යන්න. දැන් ඉතින් අපි ඉම්මන්ට හයන්නේ නැහැ 6 යන්න නැද්ද ඔබ? හයන්නේ තියනවද ඔන්න 1යි 2යි 3යි paling malam. ඉවරයි වෙලාව වෙලාව ඉවරයි. ඉතින් අපි දැන් බලමු ලකුණු. අනේ මන්ට වචන මම ඔක්කොම ලියුවා. මම ඔක්කොම ලියුවා. හසිනි 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 මම හෂිනි පහයි
ලකුණු 5 හසුමින. හසංක. හෂේන්. ඉතුරු දෙක නෑ. හෂේන්ලා සෙට් එකේ ඉන්න මේ පැත්තට. හංසක සෙට් එකේ ඉන්න මේ පැත්තට. හෙන්දිරික්කා මල. මන්නේ. හල්ම. ලකුණු 10 ඊළඟ ගන්නට. හිඹුටු. හල්. හරකා. 10 වෙන්නේ. හාවා. හංසයා. එහෙනම් මේ ආව කියලා ලියන්න නේද? හමුවැල්ල. හලාවත. හම්බන්තොට. ලකුණු 10. හරි නේද හම්බන්තොට? හරි. ලකුණු 60. ඔන්න යමු අපි දැන් සෙකන්ඩ් රවුන්ඩ් එකට. සෙකන්ඩ් රවුන්ඩ් එකේ ඉන්න. ඊළඟ රවුන්ඩ් එක. මොකක්ද රවට් පහයි. අකුරු කියලා. ඉතින් අපි හිතුවා මේකේ chance 10ක් නැතුව chance 7ක් විතරක් කරනවා කියලා. ඉතින් දැන් මේ වෙලාව ගමු ගන්නවා. ඒ නිසා අපිට කරන්න ටිකක් අමාරුයි වහිනවත් එක්ක. ඉතින් අපි හිතුවා chance 7ක් විතර මේක කරනවා කියලා. දැනට අපි කරලා තියෙනවා chance 5ක්, තව chance 2ක් ඉතුරුයි. ඒ දෙක තමයි දැන් අපි කරන්නේ. ඔව්. දැන් අකුරක් තෝරන්න ඉන්නේ කවුද? මමද? ඔව් මට හම්බෙලා තියෙන්නේ මාරම අකුරක්. ඔන්න හිතුවේ. මම හිතුවේ නෑ මේ වගේ අකුරක් මට හම්බෙයි කියලා. අකුරෙන් නෑ නේද? අකුරෙන් තමයි දැන් මේ තියන්න වෙන්නේ. මම නම් දන්නේ තියනවද කියලා බලමු. බලමු කමන්න තුන් දෙනාටම එතකොට වාසියි අසාධාරණ වාසි නෙමෙයි අසාධාරණයක් මට නෑ. තමයි හොඳම අකුරු හම්බුනේ. දැන් මේ ඔන්න. මට ආපු හැම එකේම බලමු දැන්. 1යි 2යි 3යි. හරි. Pokoknya malam nang nang nang. Kalau dulu nang nang nang. Sakit. Sakit nang nang nang. Gamak. Gamak nang nang nang. ඉංග්‍රීසි දාන්න බැහැ. Pokoknya ngopi ke. මේක කුෂි මාගේ දාන්න ඉතින් මම ඉවර ඇත්තටම මට ලියන්න පුළුවන් උනේ 2යි. මට වෙනන්න පුළුවන් හැබැයි හරියට දන්නේ ඇත්තටම නෑ මට එන්නෙම නෑ මෙයාලට එන්නවත් දන්නේ හරි දැන් වෙලාව ඉවරයි වෙලාව ඉවරයි. දැන් අපි බලමු මොනවද ලියලා තියෙන්නේ කියලා ෆාතිමා ෆුකුෂි මම පාති අයා ෆාති ජුජියට දෙන ෆාති මෙයාලේ ෆාතිමා ෆාතිමා මම ෆුකුෂි අලුත් මෙයා නම. මොකද්ද මුෂි කැලක් දාලා තියෙනවා මම දන්නවා ෆාතිමා කියලා ලියනවා කියලා අනිවාර්යෙන් කවදාද. හුසේන්. පාති ෆුසේන් මතීස ලියලා දෙන ෆුසේන් ඔය මා ලියලා දෙන ෆාරික් ෆාරික් මම පාති මේ කැමරාව පොඩ්ඩක් මේ වෙනවා ගණන් ගන්න එපා. දැන් මේ වෙහිබර කාලුගුණයක් තියෙන මෙහෙට ඔයාලා ඔයගලන්ගේ හෙනත් දන්නව වහිනවත් ඇතිනේ. ගන්න. මේ දවස්වල වහිනවා වැඩි කොහෙටත් අයිනවා දැන් අපි කරන්නේ වීඩියෝ එක ඇත්තටම දැන් වීඩියෝ අපි- එක කරන්නේ දැන් වෙලාව 3:30 ගානක්. අපි පටන් ගත්ත සාමාන්‍යයෙන් 2යි ගානට හරි 3යි ගානට. ඔව් දැන් අපි දැන් මම නම් මල් ලියලත් නැහැ පළතුරු ලියලත් නැහැ සත්තු ලියලත් නැහැ ගම් ලියලත් නැහැ ෆයර් ගලියරන්නේ මන් ලියරන්නේ. ගලියරන්නේ. හරියට දන්නේ ෆෙඩරික් කොඩ් දැන් අපි ඊළඟ වටේ යනවා. අන්තිම වටේ. අපේ ලකුණු ලාස්ට් 20යි ඒකේ අපිට හම්බුනේ අපේ අන්තිම වටේ අපි කලින් chance 10ක් තියෙනවා කිව්වට ඇත්තට මේ chance 7ක් කරා අපි. chance 7ක් අයහපත් කාලෙකට හේතුව. අපි ලකුණු දාගත්තා. මෙයා දාගෙන නැහැ අපි. ලකුණු 20යි හම්බුනේ ඒ ෆයර් නෙන් එන වටේදී අපිට හම්බුනේ ලකුණු 20යි දැන් ජුජි තමයි අකුරක් තෝරන්න ඉන්නේ දැන් අත දාන්න බෑ ඒක. අත දාන්න බෑ මේ පොඩි බෝ හරි හරි ගන්න ගන්න. කොහොම ගන්න අත හිර වෙලාද කොකෝ කොකෝ අත හිර වෙලා අපි දැන් බලමු ජුජිගේ වාසනාව ටිකක් වාසනාවන්ත නම් මම හිතන්නේ.
ඔව්. මොකද්ද? වාසනාවන්ත ටිකක් නම් මම දන්නවා. මොකද්ද? මම දන්න නිසා වෙන්නේ නැති වායන්න. වයන්න. දැන් අපිට මුලින්ම හමුණා උයන්න, ඊට පස්සේ ගයන්න, ඊට පස්සේ ඉයන්න, ඊට පස්සේ ලයන්න, ඊට පස්සේ හයන්න, ඊට පස්සේ වයන්න. දැන් වයන්න තියෙන්නේ. ගයන්න, වයන්න ඔක්කොම 1 2 3 ඉවරයි. මම ඉවර කරලා ඉන්නවා දැන්. මමත් ඉවරයි. දැන් බලමු අපේ මතීෂයි ජුජි කීයක් මම ඉවරයි. කියලාද කියලා. කොච්චර ලියනවද කියලා. මට මතකෙට ඉන්නේ නැහැ කිසිම දෙයක්. හරියටම විනාඩියක් තියෙනවා තාම. අප බලමු කවුද මුලින්ම ලියන ඉවර කරන්නේ. ලකුණු ටික කරලා යන්න බලමු. බලන්න තමයි. මම ලියන ඉවරයි. මම කිව්වේ. අවුරුනේ. බලමු. 11යි 10යි 7යි 8යි 9යි 5යි තව තප්පර 3යි 3යි 2යි 1යි. ඉවරයි. වෙලාව ඉවරයි. ඉවරයි. දැන් ගමු අපි ලකුණු නටන්න මට තමයි නටන්නේ මං හිතන්නේ. වත්සලා වින්දි. වඳුන්. මේසි නෑම කියන නම් මේ ඒ කියන්නේ මේ වීඩියෝ එක කරනකොට මේ අමතක වෙනවා ඔච්චර. අනේ මන් දන්නේ බයක් හිතෙනවා. විහංග විහංග වඳුරාසු. ඈ වඳුරාසු. වඳුරාසු මෙයාගේ නම ඊළඟ එක නැත්නම් වෙරළු මල වෙරළු මල්. ඔය අයියෝ අයි මට ලකුණු පහයි මතක හම්බෙන්නේ කමන්නේ. වෙරළු සරි. වරක වරක ලියලා මමත් තරක ඉතාලෙන් පොඩ්ඩක් වවුලා වන්දා වලහා බලමු ගා වරාගොඩ පරක පොළ වත්තල බලමු අපි දැන් බලමු ලකුණු කීයක් ආවද කියලා ඒ වටේදී 10යි 20යි 30යි 40යි 50යි දැන් මේ මේ chance ටික ඉවරයි දැන් තියෙන්නේ අන්තිම කොටස කවුද ජය පරාජය වෙලා තියෙන්නේ කියලා. අපි එහෙනම් බලමු මට හොඳටම ෂුවර් මම නම් දිනලා නැහැ මම පරාජය වෙලා තියෙනවා. මට නම් අද නටන්න වෙන්නේ මේ දෙන්නට තමයි නටන්න වෙන්නේ බලමු අපි කවුද අද නටන්නේ කියලා. මෙයා 320 මෙයා 310යි මම 225යි. නෑ 255යි. 320ක් ලකුණු අරගෙන අද මම තමයි ජයග්‍රහණය. මම තමයි තරමින්නේ. ඉතින් මතීෂල තමයි අද නටන්න වෙන්නේ. ඉතින් මෙහෙමයි මේ පෙරදින කෙනා කියන්නේ එක්කෙනෙක් නෙවෙයි හොඳේ මං කිව්වා. මට කලින් කියන්න බැරි වුණා අපි හිතන් ඉන්නේ කපල් ඩාන්ස් එකක් දානවා කියලා. පෙරදෙන දෙන්නට පෙරදෙන පෙරදෙන දෙන්නට තමයි කපල් ඩාන්ස් එකක් තියෙන්නේ. දාන්න. දැන් බලමු අපි මේ දෙන්න නටන්නේ හැටි. Few moments later. तुमको पाया है तो जैसे खोया हूँ कहना चाहूँ भी तो तुमसे क्या कहूँ किसी ज़बान में भी वो लफ्ज़ ही नहीं कि जिनमें तुम हो क्या तुम्हें बता सकूँ तुम हुए मेहरबान तो है ये दास्तां अब तुम्हारा मेरा एक है कारवां तुम जहाँ मैं वहाँ ඔන්න ඉතින් යාළුවනේ මේ වීඩියෝ එක ඉවරයි. ඉතින් චැලෙන්ජ් එක හිතුවට වඩා අමාරු වුණා. ස්ටෙප් එකෙන් පුරුදු වෙන්න. ඊළඟට ඕන වීඩියෝ එකත් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න. අපි ඊළඟ වීඩියෝ එකකින් හම්බ වෙමු. ඉතින් මේ දෙන ගොඩක් අමාරුවෙන් තමයි මේ ස්ටෙප් ටික පුරුදු වුණේ. ඊට පස්සේ මේ දෙන්න නැටුවා.
ඉතින් ඒකත් දැන් මේ වීඩියෝ එකේ තියෙනවා. ඉතින් ආපහු චැලෙන්ජ් එකකින් අපි අලුත් වීඩියෝ එකකින් හමු. ඉතින් ඔයාලා හැමෝටම බයි. බයි.